ඉතින් රාත්‍රී කාලයේ දුරක් ගෙවාගෙන අදත් හැමදෙනාම කියන නිසා අපි මුනිතුමාව මුණ ගැහෙන්න ආවා. ඉතින් මුනිතුමාව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉතින් අදත් අපි ඔයාලා වෙනුවෙන් මුනිතුමත් එක්ක කතා බහ කරනවා. ඉතින් මුනිතුමා කතා බහ කරපු කතාවකට ඊළඟට ඔයාලට සවන් දෙන්න පුළුවන්. ඉතින් මුනිතුමනි ඔබටයි මේ අවස්ථාව. ඔබ දන්න දේ කියන්න සමාජය යහපත් කරන්න හෝ නිවැරදි කරන්න කෙනෙක් අදහසක් ගතහොත් අපේ රාවණ කුමරුන් ගැන දියසේන කුමරුන් ගැන අපේ රටේ බුද්ධ ශාසනය අපේ වර්තමානයේ ඉතිහාසය අනාගතේ මේ සියලු දේ පැහැදිලි කිරීමට ඔබතුමාට බාරයි. ඉතින් මුනිතුමනි ඔබටයි මේ අවස්ථාව. හොඳයි පුතා මම දන්නවා ඔබ ඉතා බුද්ධි ගෝචර ප්‍රශ්න මගෙන් අහනවා කියලා මම දන්නවා. හොඳ බුද්ධි ගෝචර ප්‍රශ්න කීපයක් සහ ඔබම පිළිතුරු කීපයක් මහාට සපයුවා. මම ඔබට මෙසේ කියන්නම්. පුතා මේ ශාසනය දිනන පුතා හිතනවාද මේ ශාසනය යන්නේ දැන් හරි පාරක හරි සීමාවක අලුත් බිම්මත් වෙනවා වගේ හාමුදුරුවෝ බිහි වෙනවා පහළ වෙනවා নানা ආකාර දේවල් කියනවා එකෙක් රහත් වෙලා කියලා පන්සලක් හදාගෙන එතන විශ්වාසයක් කෙලිනවා තව එකෙක් චින්තිතම්පි භවති අචින්තිතම්පි විනස්සති බුදුහාමුදුරුවෝ හොඹන කියලා නෑ පුතා. තව ඉන්නවා පුතා নানা ආකාර නොකියු මං කියන පුතා ඉස්සෙල්ලම හරිද පුතා හාමුදුරු කෙනෙක් වුණාම පුතා මේ රටේ පුතා අභිවෘද්ධිය සුභසිද්ධිය උපදෙස් දෙන්න අපේ ජනාධිපතිවරුන්ට අපේ ඇමතිවරුන්ට අපේ മന്ത്രിවරුන්ට හොඳ උපදෙස් දෙන්න රට යහමාර්ගයට ගන්න රට හොඳ පැත්තට ගන්නයි පුතා සංඝ රත්නය අපට වටින්නේ වගේම අපේ බුදුහාමුදුරුවෝ කිව්ව මේ දහම අරන් යන්න ඉස්සරහට. හැබැයි පුතා දැන් මේ හිතලු කියනවනේ පුතා. හිතලු කියනවා කියන්නේ මේක පුතා දැන් මේක තියෙනවනේ පුතා දැන් අන්තර්ජාලය දියුණුවයි පුතා තාක්ෂණය දියුණුවයි. ඉබේ පිපෙන්නාසේ පුතා හතු පිපෙන්නා වගේ ඇවිල්ලා චුග්ගා ටික දවසක් පත් වෙලා තිබිලා නිවිල යනවා. දැන් කොටු හාමුදුරුවෝ කියලා එකපාරක් ආවා යත් සෑහෙන දුරක් ගියා. ගිහිල්ලා චුග්ගා දැන් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. දැන් ඔය ඉවරලා තව එක්කෙනෙක් ඇවිල්ලා. ඊට පස්සේ අර තව එක්කෙනෙක් ඉන්නවා. ඔය වගේ පුතා එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පුතා එකපාරම හත් අපිපිනවා වගේ නිවිලා ගියාද? නෑනේ. එයාට පුතා තර්ක කරන්න කෙනෙක් හිටියේ නෑ. හිටියා ඔසෝන දණ්ඩ බමුණා බුදුහාමුදුරුවෝ එක්කත් තර්ක කරා පුතා. හැබැයි ප්‍රඥාව සහ දැනුම ඒ බුද්ධත්වයේ ස්ථිර දෙයක් පුතා. ඒක නැති වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා පැවැත්මක් තිබුණා පුතා. කිසිම තැනකදී පැවැත්මක් නැති වෙන්නේ පුතා ජනප්‍රිය වෙලා මේ වෙලාව ආවට හරි අවබෝධයක් දැනුමක් නෑ පුතා. මේ ගංජාකාරයෝ කුඩුකාරයෝ උපපා මහන වෙලා අද ඉන්නවා පුතා. නෑ මං කියන්නේ මෙහෙමයි. අපි මිනිස්සෙක්ව එදාමින් මෙන් ඉන්න හොඳ නෑ. මිනිස්සෙක් පුතා වෙනස් වෙන්න ඕනේ, හැදෙන්න ඕනේ. මිනිස්සෙක් එදා හිටපු ස්වරූපෙම ඉන්නේ නැතුව ඇත්තෙන්ම දූෂණ කරපු අපරාධ කරපු මිනිමරුව මිනිස්සෙකුට පුළුවන් නම් පුතා චීවරයක් දාගෙන හරි ඒ වයින් මිදිලා හරි පාර කියන්නේ යා හරි. හැබැයි පුතා දන්නවද මේ බෝධිසත්වවරු විහි වෙන්නේ කොහොමද කියලා? මම මේ කියන බුදුහාමුදුරුවන්ට සමාන කරලා නෙමෙයි. බුදුහාමුදුරුවන් ඇත්තටම බෝධිසත්වෙක්. අපේ දේවලුත් බෝධිසත්වවරු. එහෙම නෙමෙයි මේ ව්‍යාජ බෝධිසත්වෝ මේ සමාජෙ විහි වෙන හේතුව මං කියන්නද? පුතාගේ මේ මොළේ රසායනික විපර්යාසයක්. මේ මොළේ තියෙනවා පුතා අපිට අවශ්‍ය අපේ නියුට්‍රෝන එහෙට මෙහෙට ගෙනියන අපේ මොළේ සෛල වල සිග්නල් එහෙට මෙහෙට අරන් යන හෝමෝන තියෙනවා පුතා. යම්කිසි ද්‍රාවණ වගේ පුංචි අංශු. මේවා පුතා කාලයක් තිස්සේ ගංජා ගහලා කාලයක් තිස්සේ කුඩු බීලා කාලයක් තිස්සේ අයිස් ගහලා කාලයක් තිස්සේ බීලා කාලයක් තිස්සේ සිගරට් බීලා නැත්තම් කාලයක් තිස්සේ එකම දෙයක් ගැන හිතලා සමාජීය පැත්ත නැති වෙලා ලෞකික ලෝකෝත්තර පැත්ත නැති වෙලා ආධ්‍යාත්මික පැත්ත ඉහළටම ගියාම මේ මිනිස්සුන්ගේ මේ සිග්නල් සංඛ්‍යාත කම්පන පරාස වෙනස් වෙනවා පුතා. හිතන්නකෝ එහෙම දොරවල් හතරක් තියෙනවා පුතා. ඉස්සරහ දොරයි පිටිපස්ස දොරයි වම් පැත්ත දොරයි දකුණු පැත්ත දොරයි. හැබැයි පුතා අපි ඉතරම යන්නේ ඉස්සරහ දොරේ. යනවා පිටිපස්ස දොරවල් අරින්නෙත් නැහැ. ඒතකොට නිකම්ම පුතා දොරවල් වැහිනව නේද? ගෙදරක උනත් පුතා දොරවල් හතරක් තියෙනවා. අපි දොරවල් හතරම පාවිච්චි කරන්න ඕන. අපි වරකට එක ගන්න හැටි පාවිච්චි කරනවා. ඒතකොට තමයි ඒකේ පුතා බැලන්ස් එකක් ඇති වෙන්නේ. කපට පවා හොඳයි මේ විශ්ව ශක්තියට පවා හොඳයි. මේ ජ්‍යොතිෂානුකූලව පවා හොඳයි. ඒ වගේ පුතා මේ යම්කිසි මත්ද්‍රව්‍යයක හෝ කුමන හෝ දෙයක එක දිගට ඇලී ගැලී ඉඳලා අර පැත්ත පුතා වෙනම ගිහලා මේගොල්ලෝ හිටපු ගමන් හිතනවා මේගොල්ලෝ හිතනවා මම බුදු වෙලා ඉන්නේ මම රහත් වෙලා ඉන්නේ මං ඉන්නේ මෙහෙම තැනක මේවා කිව්වටවත් පිළිගන්නේ නැහැ පුතා මිනිස්සු මෙව්වටත් තරක කරන්න එනවනේ
පුතා මේ මනස කියන්නේ විඥානය කියන්නේ මේවා පැහැදිලි කරන්න බෑ පුතා. මිනිස්සු පුතා මේ ඔය අවලෝකිතේශ්වරල හැම බිහි වෙන ඔය හේතුව නිසා පුතා. ඉගෙන මේ මොළයේ රසායනික සංයුතිය පුතා විපර්යාස. විපර්යාස කියන්නේ පුතා මුන්ට පිස්සු. එය මානසික රෝග. ඉතින් මානසික රෝගියෝ පුතා සරින් සරේ බිහි වෙනවා. දැන් අර තරුණයෝ ඔක්කොම බණ අහනවා කියනවනේ. දැන් තරුණ හාමුදුරුවරු, තරුණ ළමයි, තරුණ කෙල්ල කොල්ල හැමෝම බණ අහනවලු. අනේ මන් දන්නේ නැහැ පුතා මස් මාළු එම කාලා ගිහිල්ලා පන්සලෙන් ප්‍රාඩුවකින් බැහැලා. දායටත් මස් මාළු ටිකක් ඒව වරන්දලා. කොහොමද පුතා මේ කිලිටි කටකින් බණ කියන්නේ? දැන් මම නම් පුතා අවුරුදු 20කින් 30කින් කිසිම මසක් මාළුවක් ආවේ මැස්සෙක් උඹලටවත් මම නම් වළඳලා නැහැ. දැන් මං අහන්නේ පුතා එතකොට මේ අපිට අපේ හාමුදුරුවෝ කොහොමද පුතා කියන්නේ මේ සත්තු පරණ එක පව් කරන්න එපා. මේ සුරාමේරයේ පවක් මේ කාමයේ වර්ධව හැසිරියෙන් පවක්. අපි කොහොමද පුතා කියන්නේ ඒක හැමෝම මේගොල්ලෝ හැමෝම කරනවානේ පුතා කියන්නේ. දැන් බලනකොට අල්පේච්ච ජීවිතය ගත කරන හරි විදිහින් හාමුදුරුවෝ කීප දෙනෙක් ඉන්නේ පුතා. බලද්දි හාමුදුරුවෝ කියන්නේ පුතා තියන්න ඕන නෙවෙයි මරන්න ඕන පව් සිද්ධ වෙන්නේ නැහැ නේ පුතා මරුවට. ඒ කියන්නේ පුතා සාමාන්‍යයෙන් කෙනෙකුට අවවාදයක් උපදෙසක් දෙන්න නම් Taman නිවිලා ඉන්න ඕන. Taman හරියට ඉන්න ඕන. නැත්තම් පුතා කොලෝක පවක් දන්නවද? පුතා දන් ගහන්න තියෙන හොඳම තුරුම්පුව දේශපාලනය හිත මහානකමයි තමයි. මිනිස්සුෙකුට ගොඩ යනවා නම් ওই දෙක තමයි කරන්න තියෙන්නේ. හැබැයි හරි විදියට පුතා මහාන වෙන්න ඕනේ. හරි විදියට දේශපාලනයට යන්න ඕනේ. නැත්තම් පුතා හරි විදියට වනගත වෙන්න ඕනේ. මේ කියටි දෙයක් නෑ පුතා. අපි හිතනවා මේ සතුට කියන එක අපිට ගන්න පුළුවන් සල්ලි තිබ්බොත් ගන්න පුළුවන්. ඒ සල්ලි වලට ගන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා කියලා හිතෙන්නේ අපි පරිණත වෙද්දි පුතා. වයසට යද්දි හිතනවා අම්මා තාත්තා සල්ලි වලට ගන්න බෑ. තමන්ගේ නිරෝගීකම සල්ලි වලට ගන්න බෑ. බෙහෙත් ටිකක් නම් ගයි. ඒව ගන්න බෑ. ඒත් මේ පුළුවන් කාලේ හැල්මේ දුවලා පුතා මස් මාළු කාලා බීලා ස්ත්‍රී දූෂණ කරලා අපරාධ කරලා අතල් අරගෙන මේ ඔක්කොම කරාට මේ ජීවිතේ తాවකාලිකයි පුතා. ඔන්නෝක මිනිස්සුන්ට තේරුණ දවසට මිනිස්සු මං හිතන්නේ මිනිස්සුන් ජීවත් වෙන කාලයක් ආයේ තියෙයි කියලා පුතා. ඔයගොල්ලෝ තේරෙන ටිකක් පහුවෙලා මේ තරුණයන්ට පුතා ඔය පුතත් මම මේ මල් ළඟට ඇවිල්ලා මේ කරුණු අහන එකෙන් මම හරි සතුටු වෙනවා පුතා. ඔය පුතා උනත් දවසක උත්සාහ කරන්න තරුණයන්ට පුළුවන් පුතා මේ ලෝකෙ වෙනස් කරන්න. ලෝකෙ තියෙන පිරිසුදුම අදහස් තියෙන තරුණයෝ ගාව. ඒ කියන්නේ පුතා හිතනවා දැන් දේශපාලඥයෝ පවා හිතනවා අත්දැකීම් නැහැ. පොඩි උන් පිස්සුද පුතා. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා සියලු දේ අතහැරලා බුදු වෙලා දේශනා කරපු ධර්මය අදටත් තේරෙන්නේ නැති අවුරුදු 70 වෙලා නාගි ටෝච්පත් වෙනවා පුතා. මරණගෝ තයියෙන් සාදු කියනවා. කන් ඇහෙන්නේ නැහැ, ස්පේන්නේ නැහැ, මොකවත් නැහැ. ඒ පුතා එක තේරුම් ගන්නත් බැරි වෙලා අවුරුදු 60 70 80 90 100 වෙනකල් අර දහම පස්සේ දුවනනේ පුතා. ඒතර සිද්ධාර්ථ කුමාරයා එක තේරුම් ගත්තේ අවුරුදු 20 30 දිනේ පුතා. තරුණයන් ලෝක වෙනස් කරන්න පුළුවන් පුතා. මේ අදිවාසී තමයි යේසුස් වහන්සේලා ශිව දෙවිඳුන් මේ හැම දෙවි කෙනෙක්ම වගේ. ඒ රූප බලන්නක පුතා වයසක දෙවි කෙනෙක් ඉන්නවද කල් තියෙනවද? ඒ රූපවල තියෙනවා පේනවද සාමාන්‍යයෙන් මේ හැරමිටිය යන දෙවිවරු ඉන්නවද? අර ගම්බාරප්පච්චි කඩවරප්පච්චි නම් චුට්ටක් වයසයි. හරි. අපි ඒකේ පැත්තකින් දෙමු සම්භාවිතාව ගත්තම පුතා දැකලා තියෙනවා දේවතාවියෝ, දෙවිවරු, බුදුවරු වයසක අය ඉන්නවා. නෑ පුතා මේ තරුණයෝ. මයිකයි කියන්නේ ඔය පුතාලත් දවසක මේ ලෝක වෙනස් කරන්න හීන දකින්න මේ කරන්න තරුණයන්ට අවස්ථාවක් දෙන්න ඕනේ පුතා රටවල. මොකද පුතා මෙහෙම හිතන්නකෝ අපි කියමුකෝ දැන් ලෝකේ තියෙන තාක්ෂණික යුගයන්නේ තියෙන්නේ 20 වෙනි සියවසේ 21 වෙනි සියවසේ මේ ලෝකේ තාක්ෂණي හරි ඉහළයි නේද? හිතන්නකෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් කියනවා. හොඳටම පුතා ෆෝන් එක හයි ක්වොලිටි හොඳ ෆෝන් එකක්. මේක පුතා accounts detail ඒ දේවල් ටික හදන්න කියලා දෙන්නක පුතා සාමාන්‍යයෙන් අවුරුදු 50කට මිනිස්සෙකුට අවුරුදු 40ක 50ක මිනිස්සෙකුට කල්පනා කරනවා පුතා බලනවා මේක කරනවා බෑ try කරලා දෙනවා. හැබැයි පුතා දෙන්නක අවුරුදු 15ක 16ක පොඩියෙකුට අවුරුදු 20ක 25ක කොල්ලෙකුට අවුරුදු 25ක 30ක කොල්ලෙකුට කෙල්ලෙකුට උන්ගේ ලස්සනට හදනවා පුතා. හදලා පිළිවෙලට පාස්වර්ඩ් ටිකත් වෙනම ලියලා දීලා ඔක්කොම කරලා දීලා අතරම දෙනවා පුතා. ලෝකේ අප්ඩේට් වෙද්දී අපේ රටේ වෙන එකම දේ අප්ඩේට් වෙන්නේ නැති එක පුතා. මේ වෙනස කරන්න නම් ඔහු පැමිණිය යුතුයි පුතා. මම නිතරම කියන ඔහු පැමිණිය යුතුයි. ඔහු තරුණයෙක් ලෙස දිනක මේ රට බාරගත්තොත් මේ හැමදේම වෙනස් වෙනවා පුතා. මේ හැමදේම වෙනස් වෙනවා. එදාට පුතා පම්පෝරිකාරයවත් බයිලකාරයවත් නෙවෙයි පුතා ඉදිරියෙන් ඉන්නේ වැඩකාරයෝ.
ඔය කම්මල ඉන්න කම්මල්කරුවෝ වඩු වැඩ කරන මිනිස්සු ඔය තැන්වල ඉන්නේ නැහැ පුතා. ඒ මිනිස්සු තමයි මේ රට ආයතනයක් ඉති බාර ගන්න ඉංජිනේරු ඒගොල්ලෝ. අධ්‍යාපනය වැඩක් නැහැ පුතා. ඉගෙන ගත්තුන් කරන දෙයක් නැහැ මේකට. ඔය ඉගෙන ගත්තත් නැති දැනුමක් තියෙන ඔය මේකේ සිස්ටම් ටික ඇදයි යන්නේ. යමක්කම කරගන්න වඩු වැඩක් පේෂන් වැඩක් ඔය කරන කොල්ලෝ ටික තමයි පුතා. උන් තමයි ඊළඟ පරම්පරාව මේක ශාස්ත්‍රය ගෙනියන්නේ. කම්මල් ශාස්ත්‍රය පවා මේ හැමදේම මේ ශාස්ත්‍ර ගෙනියන්නේ උන් පුතා. උන් කැම්පස් ගියුන් නෙවෙයි. උන් ඩිග්‍රී කරපුන් නෙවෙයි. ඩිග්‍රී කරනුම් ගණන්වක් ගන්න එපා පුතා. උන්ගෙන් ඇති වැඩක් නැහැ. උන් ඩිග්‍රී කරන්නේ මේ යන සිස්ටම් එකත් එක්ක පුතා. මේ සිස්ටම් එක කොතනින් හරි ඩොග් ගාලේ වැටිච්ච දවසට උන්ට රස්සාවලුත් නැහැ මොකවත් නැහැ පුතා. දැන් ලෝකේ කියනවා පුතා ඊළඟට එන ලොකුම අභියෝගය ඒයි. හැබැයි ඒ යාපු දෙන් පුතා මං නම් කියන්නේ මේ ටෙක් කරම්මනම් කරපු හැම එකටම ජොබ් නැති වෙන්න ඕනේ පුතා. මොකද මේ සල්ලි වියදම් කරලා ඉගෙන ගත්තොත් ඒ සල්ලි වලින් පුතා කොච්චර වෙන දේවල් කරන්න පුළුවන්ද පුතා. නිකමට අද තරුණ කෙල්ලෙක් කොල්ලෙක් කුඹරක් කොටනවද පුතා. කුඹරක් කොටනවද? එහෙනම් කපුරනවද? කුඹර කොටලා කාටද හරි ගිහිල්ලා එතන. හැබැයි පුතා රටේ අහිණියක් ඇවිල්ලා බාන්නකෝ. උන් තමයි හාල් ටික ගන්න ඉස්සෙල්ලම යන්නේ. උන් ගෙනලා හාල් ගෙවල් වල උඩ කරගෙන අය උන්ට සල්ලි තියෙනවා. ගොවියරත් අන්තිමට කණ්ඩ නැහැ. මොනවද පුතා මේක වෙනස් වෙනවා පුතා. අපි ඔය පතාගෙන ඉන්න. ඒ කියන්නේ විශ්වයේ ඉඳලා සම්බන්ධ වෙලා එන මේ ආත්මය කොහේ හරි තැනක පුතා આવුත් නෙවෙයිනවා පුතා. එතුමයි આવුත් මේ හැමදේම වෙනස් වෙනවා පුතා. මේ හැමදේම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉතාලට මේ ලෝකෙටම එක රජෙක් අවශ්‍යයි. මේනේ ලංකාවට විතරක් රජෙක් නෙවෙයි පුතා. මේනේ ලෝකෙටම එක්කෙනෙක් ඉන්න බැරිද? පුළුවන් ඉන්න පුළුවන් පුතා. ලෝකෙටම එක රජෙක් ඉන්න පුළුවන් පුතා. දැහැමි පාලකෙක් වුණොත් යා ලෝකෙටම එකයි. දැන් මේ වෙද්දි පුතා ආයුධයක් පටන් අරන්නේ. ඇමරිකාව අර වෙනිසුලාවට ගහනවා. වරිඩක් නෑ පුතා. මොකද මෙයා ඊට පස්සේ ගේම ඉල්ලනවා පුතා. මෙයාතේ තිබ්බ පුතා ලොකු ආයුධ. ඒ කියන්නේ මෙයා වීරම්භ වාතයේ තමයි ආයුධ හංගලා තිබ්බේ. අදටත් ඔය NASA එකෙන් කරන පරීක්ෂණ වලදී පුතා හොයාගෙන තියෙනවා. මේ වීරම්භ වාතයේ අදටත් හඳුනාගත් වස්තුන් තියෙනවා කියලා පුතා. ඒ කියන්නේ මේ අබ්බය අවකාශය. ඒ ආයුධ අතර ගත්ත දවසක මේ ලේසර් වගේ අපි අනාග ඉස්සර පුතා අපි අර කාටුන් වලින් දැක්කේ. අපි එක ඔය චිටි වලින් එහෙම දැක්කේ. අමුතු ආයුධ ලේසර් ගිනි විදින ඒවා ගහපු ගාම් බෝම්බයක් ගහුව රටක් විතර ඉවරන බෝම්බ. අන්න එහෙම තාක්ෂණයක් තිබිච්ච කෙනෙක් පුතා මේ රාවණ රජතුමා. හිතනවා මේ ඊට දුණු විතර වලින් ගහගත්තා කියලා. පිස්සුද පුතා. අහසින් ගිය මිනිස්සු දුණු විතර වලින් ගහ ගන්න. ඇන්ටි ග්‍රැවිටි පුතා. ප්‍රතිගුරුත්වය. ඒ කියන්නේ මේ ගුරුත්වාකර්ෂණයට අභියෝග කරපු එකම මිනිස්සයා පුතා. ධනුමුරණ ක්‍රියා කරන්නේ කොහොමද? රසදී එන්ජිමක් සහිත ප්‍රතිගුරුත්ව යානය. ඒ කියන්නේ මේ පුතා පොළවේ තියෙන ඇදලා ගන්න ගුරුත්වාකර්ෂණයට එයා දෙනවා පුතා. එයාගේ යානයෙන් වෙනම ප්‍රතිගුරුත්වයක්. ඒකෙදි තමයි පුතා පොළවෙන් ඉහළට එස වෙලා තියෙන යානය. ඉතින් පුතා ඒකේ නා ඒවි පුතා. ඒකේ ඒවි. ඉතින් පුතා මේ කියන දේවල් අහල් මම දන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු මොනවා හිතයිද මේ අපට අනතුරක් වේද කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ පුතා. අනේ එහෙමුණක් කමන්නේ නැහැ මරුවක් කමන්නේ නැහැ පුතා. ඒකට අරයාගෙන් රිටර්න් එක හම්බ වෙනවා පුතා. ඒ කියන්නේ පුතා ඔය එනකෙනා හැමදේම නෝට් කරගෙන ඉන්න පුතා. මේ වෙද්දිත් ඒ ඔළුව ඇතුලේ මේ හැමදේම එයා බලන් ඉන්නේ පුතා. එයා කොහේ තැනක ජීවත් වෙනවා. එයා බලාගෙන ඉන්නේ. එයාගෙන් කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ පුතා. නපුර කිසිම තැනක නපුර දශමේ වුණත් නපුර 100 වුණත් ගැලවෙන්න බෑ පුතා. එයාගෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ විඥානය අපට අහු වෙනවා යනවා. අපිට විඥානය ග්‍රහණය කරගන්න බෑ. අපිට එච්චර මානසික ශක්තියක් නෑ පුතා. මේ විඥානය කියන එක නත් අපි වෙනම වෙලා කතා කරමු පුතා. මේක ඉතා විශාල විදිහට පැහැදිලි කරන්න ඕන කතිකාවතක් පුතා. මිනිස්සෙක් පුනර්භවයක් ලැබනකොට ඊළඟ ආත්මයක් ලැබනකොට කොහොම මේ විඥානයේ ගුණේ පාවුණත් ගිය ආත්මයේ තිබුණු දැනුම් සම්භාර ගිය ආත්මයේ තිබුණු හැකියාවල් මේ හැමදේම කොහොමද පුතා මේ ආත්මෙට එනකොට එන්නේ. ඒක හරි වෙනස් එකක් පුතා. ඒ කියන්නේ ඔයා ෆෝන් එකක් කියලා හිතුවොත් ඔයා මැරලා ඔයා ෆෝන් එකක් විදිහට බල දානවා කියන්නේ ඔයාගේ චිප් එක ගල්ලා පැත්තකින් තියෙන පුතා. ඒ චිප් එක ඊට පස්සේ කාටට හම්බෙලා දා ගන්නවා. එතකොට ඔයා තමයි අරකට එන්නේ. ඒ වගේ දෙයක් තමයි පුතා. ඉතින් පුතා අදට මට ඉතින් වැඩි විස්තර කියන්න බෑ පුතා. ඉතින් ප්‍රශ්න කරනවා නම් මං කියනවා. හැබැයි පුතා මං හිතනවා අදට මේ කතිකාවත ඇති කියලා පුතා.